හායි යාළුවනේ පාරේ උඩ ගහලා දින්නේ. පේන ඇති දෙන්නෙන් ආන් අර දෙන්නත් බයිනා. පේන ඇති. අද තමයි උඩ ගෑවුවේ තටුලේලා. ඉතුරු දෙන්න කූඩුවේ පෙන්නන්න මම ඔයාලට කූඩුවට බහලා මේ ඉන්නේ. මේකේ කෑම ගන්න බහලා දින්නේ. කෑම ගත්තාලාගෙන මම මේ අනිත් එක්කෙනා අර සුට්ටක් යහට වෙලා ඉන්නේ. පේන ඇති යාළුවනේ. ආයි වහලට ගියාම මම මෙතන ඉන්න කූඩුව ගාව ඉන්න හින්දා බහ ගන්න බැරුව. එන පාලට මම බහිද්දි පෙන්නන්නම් දැන් මම මුං එළවුවේ. අද තමයි තටුලේලා ඔය ජෝඩුවේ දැම්මේ. ඔන් ආ යාළුවනේ එකෙක්. මේ ඇවිල්ලා මේ වහලේ හැවුවා. ඔන් අනිත් එකක් දෙනවා. ආන්වාර වෙ ගියා. ඔහොම යාළුවා මම වහලට උපෙන්නන්න. ආනේ මේ ඉන්න දෙන්න වහලේ. දැන් පේන ඇති දෙන්න වහලේ ඉන්නේ. කූඩුවේ වහලේ. මේගොල්ලන්ට යාළුවනේ කලින් උකුස්ස ගහන්න ගියා. කියන්නේ කෙලිම උකුස්සමක් නිතුව ගෑවුවම තමයි කියලා. මොකද කෙලිම පාක් ගෑවුවම දෙලාට වැදුන්න මුන් දෙන්න පියාඹලා ගියා. මේ පේන ඇති. මේ මූට තමයි උකුස්ස ගහන්න ගියේ. මු කොහොම හරි බේරුණා හොඳ වෙලාවට. ඒ ඉඳ හොඳට ගියා. යාළුවනේ මං ඔයාලට කූඩුව ඇස්සට ගියාම පෙන්නන්නම් මුට්ට දැන් ඇවිල්ලා දිනවා කිනිතුල්ල જાතිය යාළුවනේ. ඒගොල්ලන්ට දාන්න ඕන බාත් සෝල්ට් කියලා තියෙනවා මේක. ඒක දැන් මම ගේන්න ඕන. දැන් කිනිතුල්ල වෙනට ඇවිල්ලා ඉන්න මුන්ට. මේ පේන ඇති කූඩුව යාළුවනේ කූඩුව ලයිට් එකක් දාගන්න ඕන. හවස තමයි කැම දාන්න ඕන. පේන ඇතිනේ මේ ඉන්න කුරුල්ල ජෝඩුව අර කළු එකයි මූයි. මේ ඇවිල්ලා කිරිල්ලිය මේ ජෝඩුව. අලුත් කිරිල්ලෙක් වගේ මම නිකන් කුරුල්ලෙක් වගේ ගුරු ගුරු ගාන කොහොමද එහෙන් තමයි කොරෝනා ටිකක් කිරිල්ලියත්. කෑම ඔයගොල්ලෝ සත් වෙලවන නම් කෑම දාන්න ඕනේ යාළුවනේ. හවස 5 මාට 6ට විතර තමයි කෑම දාන්න ඕනේ. එතකොට ඒ ටයිම් එකට උන් කූඩුවට බහින්න පුරුදු වෙනවා. එතකොට තමයි ඒ උන්ගේ ටයිමින් හදන්න ඕන වතුර කෑම එහෙම දෙන්න ඕන. යාළුවනේ මුංග මේ පෙන්නන්න මං වලට අර කියපු කිනිතුල්ල જાතිය. අමින්ද මම පෙන්නන්න ඔයාලට කියපු කිනිතුල්ල જાතිය. ඒක තියාගන්න තමයි තැනක් නැත්තේ. මොකද යාළුවනේ මම ඔයාලට ඒ කිනිතුල්ල જાතිය පෙන්නන්නම්. මේ ඉන්න යාළුවනේ ඔයාලට මේ කරුලින්ද පේනක් දන්නේ නැහැ. මෙතන ඉන්න චූටි හීනි ඩොට්ටයක් වගේ. ඒ උන් දැන් හෙනට ඉන්නවා මුන් මේ පරවින්ගේ. ඒ හින්දා ඒ පරවින්ට ඇවිල්ලා ඉන්නේ. මම ඔයාලට යාළුවනේ මේක වල කූඩුව ලයිට් එකක් දාලා මේ එළිය තියෙන වෙලාව පෙන්නන්නම්. මේ රෑ මේ ගත්තේ වීඩියෝ එක. මම හිතුවේ කලින් 4 පහලේ කියලා බැලින්න දෙන්නේ ජෝඩුවක් බහලා. පේනවා තියෙන යාළුවනේ මේ තියෙන කොටුව. ඇස්සේ මේ උඩත් බක්කි තියෙන ඔයාලට කරුවලයි පේන්නේ නැහැ. ඒ හින්දා යාළුවනේ මම ඔයාලට පස්සේ පෙන්නන්න. දැන් මම කූඩුවේ දොර වහගන්න ඕන. අපි මේකත් අහගමු. දොරවල් දෙකක් තියෙනවා. හරි යාළුවනේ කූඩුව වහගෙන තියෙන්නේ. පේන ඇති. යාළුවනේ මෙතනත් මගේ කූඩුවක් තිබ්බා. මේ කූඩුවේ සත්තු හිටියා. හිටපු සත්තු ටික මේ මෙතනින් පැනලා මුගටි කෑවා. මේ මෙතන වලක් තියෙන්නේ මෙන්න මෙතන. එතනින් පැනලා මුගටි කෑවා යාළුවනේ. ඒ හින්දා දැන් ඒක පරි නෑ.
දැන් මම ඒ කූඩුවත් ආය හදන්නන්න. එතකොටත් යාළුවනේ ඔයගොල්ලන්ට මම වීඩියෝ එකක් දාන්න. එතකම් මෙහෙම තමයි තියෙන්නේ. දැන් මම තව සත්තු ටිකක් ගේන්න ඉන්නේ. එතකොට මම මේ සත්තුන්වත් ගෙනාවා. ඔයාලට වීඩියෝ එකක් ගේන්නම්. දැන් මුන්ට බෙහෙත් ಜಾති ගේන්න දැන් විස්සා හදන සෙම හැදෙන ඉස්සරහට වැස්ස කාලෙන්නේ. එහෙනම් මම යාළුවනේ ආයි වීඩියෝ එකක් දාන්නම්. බයි.